ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඇනිමේකින් YouTube channel එකට. මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඒ නිසා අද වීඩියෝ එකේ ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. අද රිවිව් කරන්න යන්නේ Marshall Universe Season 1 Episode 1. Marshall Universe කියන්නේ Battle Through the Heaven Great Ruler කියන කතාව බලන අය අනිවාර්යෙන් බලන්න ඕනේ කතාවක්. මොකද Marshall Universe Battle Through the Heaven Great Ruler කියන කතා තුනම ලියලා තියෙන්නේ එකම එක්කෙනෙක්. Battle Through the Heaven වලයි Marshall Universe වල අවසානයේ තියෙන Great Ruler කියන කතාවේ අද ඒ ගැන කියන්න යන්නේ නැහැ. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්නනවා මුකටියෙක් වගේ සතෙක් මිනිස්සු කට්ටියකින් බේරෙන්න දුවනවා. මේ සතාට වැඩිදුරක් යන්න වෙන්නේ නැහැ. ඒ ආපු කට්ටියකින් කෙනෙක් ප්‍රහාරයක් එල්ල කරනවා. ඊට පස්සේ කියනවා පාරම්පරික ගල බාර දෙන්න කියලා. නැත්තම් අද මේ තත්ත්වයෙන් ඔයාට බේරෙන්න වෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ මේ සතා කරන්නේ ඌ හිටපු කන්දෙන් පැනලා පියඹලා ගිහින් බේරෙන්න හදන්නේ. ඒත් අවාසනාවට වගේ උට වැඩිදුරක් පියාඹන්න වෙන්නේ නැහැ. ඒ ආපු කට්ටිය තවත් ප්‍රහාරයක් එල්ල කරනවා. බිමට වැටිච්ච ඒ සතා මට මේක පාවිච්චි කරන්න බැරි වුණ එක දුකක් කියලා හිතලා උගේ කටේ හංගගෙන තිබුණ පාරම්පරික ගල එළියට අරගෙන පාරම්පරික ගලේ බලය භාවිතා කරනවා. පාරම්පරික ගලේ බලය කොච්චරද කියලා ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. පාරම්පරික ගලේ බලය භාවිතා කළාට පස්සේ ඒ ගල විතරක් එතන තිබුණ වලේ පොඩි වෙනකට වැටෙනවා. ඊට පස්සේ ඒ සීන් එක කට් කරලා අපිට පෙන්වන්නේ පැල්පතක්. ඒ පැල්පත ඇතුලේ මිනිස්සෙක් හොඳටම බිබී ඉන්නවා. ඒ මිනිස්සයාගේ නම තමයි ලින්සියාවෝ. ලින්සියාවෝගේ පුතා තමයි ජනෙලෙන් එළිය බලන් ඉන්නේ. එයා තමයි අද කතාවේ ප්‍රධාන චරිතේ. එයාගේ නම ලින්ඩොන්. ඊට පස්සේ මේ එන ගෑනු කෙනා තමයි ලින්ඩොන්ගේ අම්මා. ලින්ඩොන්ගේ අම්මා ලින්සියාවට බොන්න එපා කියලා කියනවා. ලින්සියාව පුටුවෙන් නැගිටලා මම වැඩ කරන්නේ නැති එක්කෙනෙක් කියලා කියන්න පටන් ගන්නවා. මේ කතාවක අහගෙන හිටපු ලින්ඩොන් ඇවිල්ලා කියනවා ඔයා වැඩ කරන්නේ නැති කෙනෙක් නෙමෙයි ලින්ඩැන්ටියන් තමා නින්දිත කියලා. ඊට පස්සේ ලින්සියාවෝ එයාගේ පුතාටත් ආයේ ඒ නම කියන්න එපා කියලා බැනලා තල්ලු කරනවා. ඊට පස්සේ ඒකට දුක හිතුන ලින්ඩොන් කැලේට දුවගෙන යනවා. ලින්ඩොන් කැලේට දුවගෙන යනකොට එයාගේ තාත්තා වැඩ කරන්නේ නැති කෙනෙක් කියලා ලින්වංශයේ අනිත් අය කීවේවා මනසේ රැව්ෆිරි රැව් දෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමේ ලින්ඩොන්ට එයාගේ තාත්තා ඒ කාලේ ලබාගත් ජයග්‍රහණ වගේම ඔහුට ලැබුණ ප්‍රශංසාත් මතක් වුණා. ලින් වංශයෙන් එයාගේ තාත්තා අයින් වුණ හැටිත් මතක් වුණා. මේ හැම දෙයකටම තියෙන්නේ එකම එක හේතුවයි. ඒක කතාවේ ඉස්සරහා තියෙනවා. ඊට පස්සේ ස්ක්‍රීන් එක කළු කරලා ගිහින් ආයෙත් අපිට පෙන්නන්නේ අවුරුදු 16 දී ලින්ඩොන්ව. ලින්ඩොන් නැගිටින්නේ එයාගේ තාත්තට අපහාස කරපු නිසා. මෙතන මේ ඇඳේ ඉන්න කෙනාගේ නම තමයි ලින්ෂාන්. ලින්ෂාන් ඊට පස්සේ ලින්ඩොන්ට කියනවා ඔයාගේ තාත්තත් වැඩගෙන නැති කෙනෙක් තාත්තා වගේම පුතත් වැඩගෙන නැති කෙනෙක් කියලා. ඊට පස්සේ ලින්ෂාන් එයාගේ වටේ ඉන්න කට්ටියට කියනවා ලින්ඩොන්ට පහර දෙන්න කියලා. ලින්ඩොන්ට මේ කට්ටියගෙන් හොඳටම කුටි ගන්න වෙනවා. මොකද ලින්ඩොන් ලොකු බල මට්ටමක නැති නිසා. තාත්තට අපහාස කරන්න එපා කියලා ඩොන් ලින්ෂාන්ට පහර දෙන්න හැදුවා. ලින්ඩොන්ට වෙන්නේ ලින්ෂාන්ගෙන් පයින් පාරින් පන්දෙන් පල්ලෙහාටම වැටෙන්න. ලින්ෂාන් ඇතුළේ පිරිස වැඩන ගමන් ඉන්න ලින්ඩොන් දිහා බලලා කියනවා ඔයා ඔයාගේ ජීවිත කාලෙම අපෙන් කුටි කන්න සුදුසුයි කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ හොඳටම තුවාල වෙලා ලී ගන්න ලින්ඩොන්ට. මෙතන තමයි පාරම්පරික ගලක් තියෙන්නේ. ඒ නිසා පාරම්පරික ගලට ලින්ඩොන්ගේ ලේ ගිහිලා වැටෙනවා. ලින්ඩොන්ගේ ලේ නිසා පාරම්පරික ගල දිලිසෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පාරම්පරික ගලේ බලය නිසා ලින්ඩොන් හිටපු ගල පුපුරලා ගිහිල්ලා ලින්ඩොන් ඒක ඇතුලේ තිබ්බ භූගත ජලාශයකට වගේ එකට වැටෙනවා. ගිලෙන ගමන් ඉන්න ලින්ඩොන්ට අවුරුදු 6කට කලින් වුණ සිද්ධියක් මතක් වෙන්න පටන් ගන්නවා. මේ ලින්ඩොන්ට මතක් වෙන දේ තමයි ලින්ඩොන්ගේ තාත්තා. ඒ කියන්නේ ලින්සියාව හොඳටම බොන්න හේතුව. ලින් වංශයේ අවුරුදු ගානකට සැරයක් තරගයක් තියෙනවා. අවුරුදු කීයද කියලා හරියටම මන් දන්නේ නැහැ. ඊට පස්සේ ඒ තරගෙට ලින්ඩොන්ගේ තාත්තත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ලින්සියාව සම්බන්ධ වෙලා තියෙනවා මේ තරගෙට. මෙතන ඉන්න හැමෝම හිතන්නේ ලින්ඩොන්ගේ තාත්තා ඒ කියන්නේ ලින්සියාව දිනයි කියලා. මෙතන ඉන්න විරිසුරු වගේ එක්කෙනා කියනවා තරංකරුවන්ට වේදිකාවට පැමිණෙන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා ලින්සියාවෝ ලින්ඩොන්වත් බිමින් තියලා වේදිකාවට යන්න පටන් ගන්නවා.
ඊට පස්සේ ලින්ඩොන්ගේ ප්‍රතිවාදයා වේදිකාවට එනවා. එයාගේ නම තමයි ලින්ලැන් ටියෑන්. මෙතන ඉන්න ප්‍රභූ කෙනෙක් වගේ කෙනෙක් නැගිටලා අහනවා ලින්ලැන් ටියෑන්ට පුළුවන් ද ලින්සියාව පරද්දන්න කියලා. ඊට පස්සේ මෙතන ඉන්න සේවකයෙක් වගේ කෙනෙක් කෙනා මෙයා තමයි ලින්ලැන් ටියෑන්. ලින්ලැන් ටියෑන් කියන්නේ දයාම් ප්‍රාන්තයේ දක්ෂයා. ඒ වගේම මෙයා අවුරුදු 15 දී ශරීරයේ තියෙන ඉන් සහ යන් ශක්තිය එකතු කරලා ප්‍රාථමික ආත්ම අවධිය දක්වා වැඩි දියුණු වෙලා තියෙනවා. ඊට පස්සේ ලින්ලැන් ටියෑන්ගේ ලින්සියාවගේ සටන පටන් ගන්නවා. ලින්සියාව එයාගේ උපරිම වේගයෙන් ලින්ලැන් ටියෑන් දිහාට දුවගෙන එනවා. ඒත් අපිට පෙන්වන්නේ ලින්ලැන් ටියෑන්ට ලින්සියාව හිමීට පේනවා වගේ. ලින්ලැන් ටියෑන් ලින්සියාව දිහාට ඇවිල්ලා ලින්සියාවට එක ප්‍රහාරයක් එල්ල කරන්නේ ලින්සියාවට හෙල්ලෙන්නවත් බෑ. මෙතන ඉන්න හැමෝම පුදුම වෙනවා මේ වෙච්ච දෙයට. මොකද ලින්සියාව වගේ කෙනෙක් එක ප්‍රහාරයකින් පරාජයටපත් වුණ හින්දා. ඊට පස්සේ ලින්ලැන් ටියෑන් කරන්නේ ඔයා ලින් වංශයේ දක්ෂයා කියන්න ආඩම්බරයි කියලා ලින්සියාවගේ වගාව විනාශ කරලා දාන එක. මේක බලන් හිටපු ලින්ඩොන් Tamanටම තරහෙන් කියා ගන්නවා ලින්ලැන් ටියෑන් කියලා. ඊට පස්සේ ඒ සීන් එක කට් කරලා ආපහු අපිට පෙන්නන්නේ වතුරේ ගිලමින් ඉන්න ලින්ඩොන්ව. ලින්ඩොන්ගේ දිහාට එන පාරම්පරික ගල එකපාරට දිලිසෙන්න පටන් අරන් අමුතු බලයක් නිකුත් කරන්න පටන් ගන්නවා. මේ නිසා ඊට පස්සේ අපිට පෙන්වන්නේ වතුරේ පාවෙමින් ඉන්න ලින්ඩොන්ව. ලින්ඩොන් නැගිටලා බලනවා එයා කොහෙද ඉන්නේ කියලා. ඒ වගේම එයා බලනවා එයාගේ තියෙන තුවාල වලට මොකද වුනේ කියලාත්. ඊට පස්සේ ආපහු ඒ සීන් එක කට් කරලා අපිට පෙන්වන්නේ රෑ වෙලා ලින්ඩොන්ගේ ගෙදර. ලින්ඩොන් බලනවා එයාගේ හතේ මොකද්ද මේ තියෙන්නේ කියලා. ඊට පස්සේ ටිකලා බලන් ඉන්නකොට එයාට ඇහෙනවා දොරට තට්ටු කරනවා. ලින්ඩොන් බලනවා කවුද දොරට තට්ටු කරේ කියලා. ලින්ඩොන් දොර ඇරලා බලනකොට එතන ඉන්නේ එයාගේ නංගි. එයාගේ නම තමයි ක්වීන් ටියෑන් ඩොන්. ක්වීන් ටියෑන් ඩොන්ට සීතල විශේෂයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ලින්ඩොන්ගේ නංගි ඇවිල්ලා තියෙන්නේ ලින්ඩොන්ට දවල් ලින්ෂාන් කරදර කරපු හින්දා තුවාල වෙලාද කියලා බලන්න. ලින්ඩොන් කියනවා එයාට කිසිම තුවාලයක් නැහැ, අවුලක් නැහැ කියලා. ඊට පස්සේ ලින්ඩොන් පරීක්ෂා කර බලපු ලින්ඩොන්ගේ නංගි දකිනවා ඇත්තටම එයාට කිසිම තුවාලයක් නැහැ කියලා. ඊට පස්සේ ඒ දෙන්නා එතන ටිකලා කතා කරලා ඉඳලා ලින්ඩොන්ගේ නංගි යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ලින්ඩොන් ආපහු. ලින්ඩොන් එයාගේ අත දිහා බලාගෙන හිතනවා මේකේ රහස දැනගන්න ගමන් මට නිින්දවත් යන්නේ නැති වෙයි කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ හොඳටම ගොරෝ නිදියගෙන ඉන්න ලින්ඩොන්ව. ලින්ඩොන්ගේ අතේ තියෙන පාරම්පරික ගල් දිලිසෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලින්ඩොන්ගේ මනස පාරම්පරික ගලේ තැනකට එක්කගෙන යනවා. ලින්ඩොන් බලනවා එයා කොහෙද ඉන්නේ කියලා. ලින්ඩොන් හිටගෙන ඉන්නේ නිකන් වතුරක් වගේ තියෙන පොළොවක් උඩ. ඊට පස්සේ ලින්ඩොන් ඉන්න පැත්තේ ඊට එහා පැත්තේ, ඒ කියන්නේ ලින්ඩොන්ගේ පැත්තේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ උණගස් වගේක් උඩට එනවා. ඒ විතරක් නෙමේ ලින්ඩොන්ට ප්‍රතිවිරුද්ධ පැත්තේ එයා වගේම තව ෂැඩෝ එකක් එළියට එනවා. මේ ෂැඩෝ එක ලින්ඩොන්ගේ පැත්තට එයාගේ අතින් එනර්ජි බ්ලාස්ට් එකක් එනවා. ලින්ඩොන් ඒක වළක්ව ගන්නවා. ඊට පස්සේ මේ ෂැඩෝ එක ලින්ඩොන්ගේ දිහාවට උණගස් වල බට වලින් ප්‍රහාරයක් එල්ල කරනවා. ලින්ඩොන් ඒකෙනුත් කොහොම හරි බේරෙනවා. තව අපිට පෙන්වනවා ලින්ඩොන්ගේ අතේ කහපාට ඉරි වගේක් ගිහිල්ලා තිනවා. ඒ කහපාට විදිහේ ඉරියන්නේ ශරීරය ශක්තිමත් කිරීමේ අධීරයේ 4 වෙනි මට්ටමේදී. ඊට පස්සේ මේ ෂැඩෝ එක ලින්ඩොන් දිහාට පැනලා එයාගේ අතින් පංචයක් ගහනවා. ඒ පංචකේ පවර් එක කියන්නේ පිටිපස්ස තිබ්බ උණගස් කැඩලා යනවා. ඊට පස්සේ ලින්ඩොන් හිතනවා මේ මොකද්ද කියලා කල්පනා කරලා එයාට ශබ්ද ප්‍රහාරය මතක් වෙනවා. ඒක ඇත්තටම සලං කුසලතාවයක්. ඊට පස්සේ ලින්ඩොන් ඒ ප්‍රහාරය එල්ල කරන්න පුරුදු වෙනවා. එකපාරටම ආපු ෂැඩෝ එක ලින්ඩොන්ට එයාගේ අතේ තියෙන උණ බටෙන් ගහනවා. ලින්ඩොනොත් එයාගේ අතින් ශබ්ද ප්‍රහාරය එල්ල කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ මේ සටනින් මෙතන ලොකු බ්ලාස්ට් එකක් වෙනවා. ඊට පස්සේ ඒ සීන් එක ඉවර කරලා අපිට පෙන්නන්නේ අනිත් පැත්ත ගහලා තියෙන ලින්ඩොන්ගේ ගෙදර. ලින්ඩොන් දැන් ඉන්නේ එයාගේ ගෙදර බාල්කේ. ඊට පස්සේ ලින්ඩොන් එකපාරට එතනින් බිමට වැටෙනවා. බිමට වැටෙන හින්දා ඇහැරෙන ලින්ඩොන් කල්පනා කරනවා මම ඇත්තටම නිින්දෙන් ඇවිදිනවද කියලා. ඊට පස්සේ ලින්ඩොන්ගේ අත දිහා බලලා ලින්ඩොන් හිතනවා මගේ අතේ තියෙන්නේ මේ බලරූණයක්ද කියලා. ඊට පස්සේ ලින්ඩොන්ට ඇහෙනවා එයාගේ නංගි කෑ ගහනවා. ඊට පස්සේ ලින්ඩොන් කරන්නේ නංගින්න පැත්තට හයියෙන් දෝගෙන යන එක. ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ ලින්ඩොන්ගේ නංගිව. ලින්ඩොන්ගේ නංගිට ලින්ෂාන් ඇතුළු පිරිස කරදර කරමින් තමයි ඉන්නේ. ලින්ෂාන් කියනවා ඔය ගිනිමේ සූර්යමල අපිට දෙන්න කියලා. ඊට පස්සේ ලින්ඩොන්ගේ නංගි ඒක දෙන්න හදනකොටම එතනට ආපු ලින්ඩොන් ලින්ෂාන්ට විසිකෙන්නම් පාරක් ගහනවා. ඊට පස්සේ නැගිටපු ලින්ෂාන් කියනවා ඔයා දැන් ගොඩක් ආඩම්බර වෙලා නේද පරාජිතය කියලා. ඊට පස්සේ ලින්ඩොන්ගේ නංගි කියනවා මේක අපි යාළුවට දෙමු ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ ලින්ඩොන් කියනවා කමන්නේ මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඊට පස්සේ ලින්ෂාන් ලින්ඩොන්ට පහර දෙනවා.
ඒකෙන් බේරුණු ලින්ඩෝන් පුදුම වෙනවා. මොකද දැන් එයා ඉන්නේ ශරීරය ශක්තිමත් කිරීමේ අදිරියේ 4 වෙනි මට්ටමේ හින්දා. ඊට පස්සේ ලින්ඩෝන්ට කල්පනා වෙනවා ඇත්තටම පාරම්පරික ගල ඇතුලේ වෙච්ච කතාව ඇත්තම එකක් කියලා, හීනයක් නෙමෙයි කියලා. ලින්ෂානුත් පුදුම වෙනවා. මොකද ලින්ඩෝන් ඉන්නේ ශරීරය ශක්තිමත් කිරීමේ මට්ටමේ 4 වෙනි මට්ටමේ හින්දා. මේ දෙන්නගේ ෆයිට් එක ආයෙත් පටන් ගන්නවා. ලින්ඩෝන්ගේ ලින්ෂාන්ගේ අවසාන අත්පාරවලත් එක්ක මාෂල් යුනිවර්ස් සීසන් 1 එපිසෝඩ් 1 එක ඉවර වෙනවා. හරි, වීඩියෝ එක අවසන් වෙන්න කලින් මේ වීඩියෝ එකේ තිබ්බ මට කියන්න බැරි වෙච්ච වැදගත් කරුණක් ගැන ඉස්සෙල්ලාම කියලා ඉන්නම්. ඒක තමයි ලින්ඩෝන්ගේ නංගි ඇත්තටම ලින්ඩෝන්ගේ සහෝදරිය නෙමෙයි. හරි, ඉතින් වීඩියෝ එක කොහොමද? වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන අයත් subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි, වීඩියෝ එකේ ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද channel එක අලුතෙන් පටන් ගත්ත හින්දා තාම 100%ක් හරියටම කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ එකට subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා.